සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකේ කතා කරන්නේ රජයේ රැකියාව කරන ඔයගොල්ලොන්ට. එතකොට මේක O level සමත් අයට තමයි පුරප්පාඩු 240ක් සම්බන්ධව තමයි මේ කැසට් එක දාලා තියෙන්නේ. එතකොට මේක කාර්යාල සේවයේ තමයි මේකට අදාළ රැකියාව වෙන්නේ. එතකොට ඔයාට මේකේ ඇප්ලිකේෂන් එකක් දක්වලා තියෙනවා පහත මම ඒක වීඩියෝ එක අවසානයේ දක්වන්නම් ඔයාට. යන්නේ ආකෘතිපත්‍ය සකස් කරලා ඒකේ උඩින්ම දක්වන්න ඕනේ කාර්යාල සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සාමූහික පරීක්ෂණයට සහභාගී වීමේ අයදුම්පත යනුවෙන් සඳහන් කරන්න ඕනේ. එතකොට මේ අයදුම්පත 2026 2/23 වෙනි දිනට කලින් ඕගොල්ලෝ යවන්න ඕනේ. එතකොට ඔයා යවන්න ඕනේ ඇඩ්‍රස් එක වෙන්නේ ලේකම් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අංක 19 ශ්‍රී සංඝරාජ මාවත කොළඹ 10ට. එතකොට මේකේ ඔයාගේ රැකියාව ස්ථිර වෙනවා වගේම ඔයාට මේකේ රැකියාව ස්වභාව වෙන්නේ යතුරු රාජකාරී ලිපි හා ගොනු රැගෙන යාම අවශ්‍යතා පරිදි පවිත්‍රතා කටයුතු සිදු කිරීම ඔය වගේ වැඩ තමයි කාර්යාල වැඩ තමයි ඔයාට තියෙන්නේ. එතකොට මේකේ ඔයාට තියෙන අධ්‍යාපන සුදුකම් වශයෙන් මෙයාලා දක්වලා තියෙනවා O level සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා උසස් පෙළ සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම ඔයාට මේකේ බඳවා ගැනීම සුදුසුකම් වශයෙන් ලංකාපුර ඇසී කිරීම විශිෂ්ට චරිත සහතිකයක් තිබීම ඔය කාරණා ටිකක් බලපානවා. ඒ වගේම ඔයාට සම්මුඛ පරීක්ෂණයක් පමණයි තියෙන්නේ. ඒ නිසා මේකේ වැටුප් පරිමාණය වෙන්නේ 61880ක් වෙනවා. ඒ වගේම ඔයා මෙන්න මෙහෙම සහතික පත්‍ර ටික ඔයා සකසන ඇප්ලිකේෂන් එකේ ආයුධම් පත්‍රය ඔයා බහලා යවන්න ඕනේ. මෙන්න මේ පිටපත් ටික උපැන්න සහතිකේ ජාතික හැඳුනුම්පතේ අධ්‍යාපන සහතිකවල පිටපත් ග්‍රාම නිලධාරී සහතිකය. ඔය මෙන්න මේ කියන කාරණා හතර අමුණා යවන්න ඕනේ ඔයාගේ ආකෘති පත්‍රය සමග ඔයා පුරවන. එතකොට ඔයාගේ ලියුම් කවරේ බහලලා යවන්න ඕනේ. එහෙනම් රජයේ රැකියාවක් හොයන ඕගොල්ලන්ට හැමෝටම ජය වේවා.